වැස්සේ කොමක් නෑ අපට අප සෙවණකි පියෙන්න හිම පියලි පහසේ නිමක් නෑ අපට අප පපමණකි गायन प्रतिभावे प्रबलතාවය රැගෙන වාති සුසාන් නික්මෙන විට අපුඩියක් දෙනවාද හයියට ගැම්මට දුරකථනයකින් තවත් දුරකථනයකට හැමතුමක් එනකොට යනකොට නිම්නාද වෙන වැඩිම වාර ගණනක් තුල සංගීත කලාවේ වාර්තා තිබූ සංගීත කලාවේ දිගුදෑස අතරේ සඳ කොමලිය වී ප්‍රසංග වේදිකාවේ පායන ඔහු වේදිකාවට ගායන ශිල්පියා රොමේෂ් සුගතපාල දවසේ තරුව flashback සමග ලක්හඬ ගී රශ්මියට දිගුදෑස දුදුවාම හැඟෙනවා පෙරසේම උන්නු ඇති මගේ ගාව ඔය හිතට අමතකද දින ගමා මගේ සීනේ ඇයිද ඔබ එන්ගෙන්නේ මට දෙන්න මගේ සීනේ ළඟ ඉන්න පෙරවාගේ දිගුදෑස දුටුවාම හැඟෙනවා පෙරසේම උන්නු ඇති මගේ ගාව ඔය හිතට අමතකද nare 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 tatarana tatare tare Nadiwa ditapura ඇවිවිලා මේගින්න තරුපවා හඳනවා ඔබට නෑ තේරෙන්නේ හිතට හිත වෙන්නේ නැතිද ආනවා හිත මාගේ මට දෙන්න මගේ සීනේ ළඟ ඉන්න පෙරවාගේ දිගුදෑස දුටුවාම හැඟෙනවා පෙරසේම උන්නු ඇති මගේ ගාව ඔය හිතට අමතකද nare 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 tatarana na na na
thank you කෝ කොල්ලන්ගේ සද්දේ විහිුණු සමස්ත කලාකරුවන් පෙළ ගායන ශිල්පීන් එක පෙළකට පෙරහැරේ ගමන් කරනවා නම් ඒ පෙරහැරේ කලින් මුලින් තද ඔසවාගෙන පෙරමුණේ යා යුතු කලාකරුවා ඔහු වෙන සදා නොදිරන කලා අරටුව ෆ්ලෑෂ්බැක් එක නිහාල් නෙල්සන් සුදී සුබ දවසක් සුබ රාත්‍රියක් තමුන්වහන්සේලා සියලු දෙනාට උගක් සන්තෝෂයි වේදිකාවට ආපුවම මට මතකයි දැන් අවුරුදු 20කට 25කට විතර මේ විද්‍යාලයේ මේ සංගීත සන්ධ්‍යාව බොහොම ලස්සනට පවත්වාගෙන ආවා. ටික කාලයක් නැවතලා දිවලා නැවතත් පටන් ගන්න තියෙනවා. ඉතින් උගක් සන්තෝෂයි. මොකද මෙතන සංගීත සන්ධ්‍යාවක් කරපුවාම ඇත්තෙන්ම විශාල ජනකායක් පිරෙනවා. ඒ වගේම රස විඳිනවා. ඉතින් ඒව දැක්කාම හරි සන්තෝෂයි. හොඳයි.
තමුන්නාසලා වෙනුවෙන් තමුන්නාසලා හැම පිටිපස්ස බලපුවම ලංකාවේ අංක 1 වාදක මණ්ඩලයක් තියෙනවා. ඒ වාදක මණ්ඩලය ගැන විශේෂයෙන් කියනවා නම් ඒ වාදක මණ්ඩලයේ නායකයා මේ විද්‍යාලයෙන් බිහිවෙච්ච දරුවෙක්. ඒක නිසා මේ විද්‍යාලය ලොකු ආඩම්බරයක් ලබනවා ඒ දරුවගෙන්. මොකද සාන්ත සෙබස්තියන් විද්‍යාලය මේ කටුනේරියේ විශාල ආඩම්බරයක් ලබනවා. ඔහු ලෝකය තරණය කරලා තියෙන්නේ රොෂාන් ෆර්නැන්ඩෝ මුළු ලෝකෙම අඳුරන දක්ෂ වාදකයෙක්, දක්ෂ ගායකයෙක්, ඒ වගේම දක්ෂ කණ්ඩායම් නායකයෙක් මේ වාදක මණ්ඩලයේ. ඉතින් හුඟක් සන්තෝෂ වෙනවා ඔයගොල්ලෝ. මොකද ඔයගොල්ලන් ගමෙන් මුළු ලෝකෙට ගිය ශිල්පියෙක් හැටියට අපි කලා ශිල්පීන් හැටියට බොහොම ගෞරව කරන පුද්ගලෙක්. හොඳයි. එහෙනම් තමුන්නාසලා මේ රොෂාන් ෆර්නැන්ඩෝ ප්‍රමුඛ ෆ්ලෑෂ්බැක් එකේ කව වෙලා මේ සින්දු ගැන ලැබිච්ච වෙලාවේ නිවේදක මහතුරු ගැන පස්සේ කතා කරමු. මොකද නිවේදක මහතුරු ගොඩක් හිටියා. ඒක නිසා තමුන්නාසලා හමුවේ ගීත ගැන ලැබිච්ච උතුම් අවස්ථාවේ ආදරෙන් ඉල්ලනවා. ඔක්කොම එකම වෙලා වැදගත් අප්පුඩියක් ගහන්න මේ හැමෝටම ටිකක් සද්දෙට අද්ද ගලන් කරලා කොබඩ ඉතින් පිටිපස්ස කට්ටියක් ගහන්න. රයිට්. බොහොම ස්තුතියි. හොඳයි ඊළඟට තමුන්නාසලා මේ මුල්ම ගීතේ විශේෂ ගීත 3-4ක් ඉල්ලුවා. ඉතින් විශේෂම ගීතය මේක කියන්න ඕන කියලා කිව්වා. ඒක නිසා ෆ්ලෑෂ්බැක් වාදක මණ්ඩලෙත් එක්ක ආරම්භ කරන්න මව්ගුණ ගීතයකින් කරුණා සුවඳ තවරාලු හද පියුමේ. උල්පත සැනසීමේ වලාවිත් පෙරලෙසමා එක පිම්මේ අම්මා කියන්නේ කාටද අද අම්මේ කාටද මම අම්මේ දුන් අම්මේ මුදින් නරකදී වෙන කරලා ඔවදන් දුන් අම්මේ මතු සංසාරෙති ඔබේම පුතු ලෙස උපදින්නට පතනෙමි අම්මේ සුවඳ තවරාලු අද පියුමේ මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ වලාවිත් පෙරලෙසමා එක පිම්මේ අම්මා කියන්නේ කාටද